අයිබෝන් ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එක සමග එකතු වෙන ඔබව අපි සාඩම්බරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ මේ නොබෝදා සිදුවුණු ඉතා වැදගත් සිද්ධියක් පිළිබඳව. මේක සිදුවුණේ පෘථිවිය නෙමෙයි, අභ්‍යවකාශය. ඔගොල්ලෝ අහලා ඇති සමහර විට ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9ක් තිස්සේ පෘථිවියට එන්න බැරුව හිර වෙලා හිටියා ගගනගාමීන් දෙන්නෙක්. ඒ දෙන්නම එක්සත් ජනපදයේ, ඒ වගේම ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට ගියේ බෝයින් ස්පේස් ක්‍රාෆ්ට් එක. නමුත් බෝයින් එකට බැරි වුණා ඒගොල්ලන්ව ආපහු ගෙන්න ගන්න. ඊට පස්සේ වෙච්ච දෙයක් තමයි දැන් මේක මාස 9කට කලින් මේ කතාවක්. ඒගොල්ලන්ව ගෙන්න ගන්න ඊලොන් මස්ක් සහ SpaceX ඉදිරිපත් වුණා. ඒ කාලේ ඒක කරන්නට ඕන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. දැන් කල්පනා කරන්න කොහොමද ඒක ඒගොල්ලන්ට බලපෑවේ කියලා. තමන් අභ්‍යවකාශයේ හිර වෙලා ඉන්නවා. ඒ වගේම ආපහු එන්න බෑ. මොකද ඔවුන් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට ගෙනිච්ච බෝයින් යානයට ආපහු එන්න බෑ. ඒකේ දෝෂයක් නිසා. නමුත් මේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම ඇමරිකාවේ ආණ්ඩුව වෙනස් වීමත් සමග ජනාධිපති ට්‍රම්ප් බලයට ආව අවස්ථාවත් සමගම ඊලොන් මස්ක් ජනාධිපති ට්‍රම්ප්ට බෙහෙවින් සමීපයි. ඒ නිසා ඔහු තීරණය කරනවා ඊලොන් මස්ක් SpaceX ආයතනය අභ්‍යවකාශයේ ගොඩක් වැඩ කටයුතු කරනවා. ඔවුන් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරනවා. ඒ වගේම ඔවුන්ගේ තිබෙන ඒ අභ්‍යවකාශ යානයන් බොහෝ කාර්යක්ෂමශීලීව වැඩ කටයුතු කරනවා. එතකොට දැන් ජනාධිපති බයිඩන් දේශපාලන හේතු මත මෙම ගගනගාමීන්ව ගෙන්වා ගන්නට SpaceX එකට ඉඩ නොදුන්නා. දැන් ඔවුන් ගිය සතියේ මෙම SpaceX යානය හරහා පෘථිවියට පැමිණියා. ඔවුන්ගේ කතාව ඉතා බලවත් කතාවක්. මොකද මාස 9ක් ඔවුන් සිර වෙලා සිටියා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්නකොට බොහෝ සීමිත දේවල් කරන්නට පුළුවන්. ඔවුන්ට ඕන විදිහට ඉන්න බෑ. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍යයටත් ඒ බලපානවා. නමුත් අභ්‍යවකාශ යානයෙන් පෘථිවියට පැමිණි වහාම බච් විල්මෝ සහ සුනි විලියම්ස් කාන්තාවක්, බච් විල්මෝ පිරිමි කෙනෙක්. ඉතින් බච් විලියම් කිව්වේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔවුන්ට මෙහෙම ඉන්න පුළුවන් නොනයි කියලා. නමුත් ඔවුන්ගේ කතාව ඉතා ශක්තිවන්ත දෙයක්. අපි පෘථිවියේ දේවල් ගැන කතා කරනවා. නමුත් මෙහෙම පිටසක්වල ගොහින් හිර වෙලා එන්න බැරිව ඉඳලා පෘථිවියට එනකන් ඔවුන් නිරුපද්‍රිතව සිටියේ කොහොමද? ඔවුන්ගේ කතාව මොකක්ද කියන එක අපිවත් ශක්තිමත් කරන දෙයක්. ඒ වගේම අපිට පෙන්눔 කරනවා අභ්‍යවකාශ සම්බන්ධයෙන් SpaceX ඉතා විශාල පිම්මක් ඉටු කරලා තියෙනවා. ඊලොන් මස්ක් ඊළඟට බලාපොරොත්තු වෙනවා අඟහරු ලෝකෙට යන්නත්. ඉතින් මං හිතන්නේ ඔහු කියන විදිහට ඊළඟ අවුරුදු කීපය තුලදී මේ යථාර්ථයක් වීමටත් ඉඩකඩ තියෙනවා. ඉතින් යාළුවනේ බොහොම සන්තෝෂයි අපිත් සමග එකතු වුණාට. යලිත් ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එකකින් හම්බ වෙන තුරු අයිබෝවන්.